කොහොමද ඔක්කොම ශ්‍රී ලංකන් වොච් එන්තුසියස්ට් ටිකක් වොච් කියන රිවිව් කරනට වඩා මම හිතන්නේ අපේ කලෙක්ටර්ස්ලට වැදගත් වෙන වචන කීපයක් ගැන කියන්න ආවේ. ඉතින් අපි දන්නවා වොච් කලෙක්ට් කරනකොට අපිට සාමාන්‍යයෙන් වොච් එකක් ගන්න යනකොට එහෙම නැත්නම් කවුරු කෙනෙක් අපිට වොච් එකක් දෙනකොට ගොඩක් දුරට විස්තර අපිට හම්බෙන්නේ සාමාන්‍යයෙන් අඩු එකකින්. يعني මම කියන්නේ ලංකාවේ තියෙන මාකට් එක සහ ලංකාවේ shops වලින් මම වැඩි අරගෙන නැහැ. නමුත් අපිට විස්තරයක් එහෙම මුකුත් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් දුරට අපි ඒ ගන්න වොච් එක කොහෙන් හරි ඉන්ටර්නෙට් එකෙන් හරි රෙෆර් කරලා තමයි අපි ගන්නෙ. ඉතින් වොච් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අපිට එදිනදා එහෙම අපි නැත්තම් කලෙක්ටර්ස්ලා ටිකක් එකට හම්බ වෙන අවස්ථාවකදී හරි වොච් එක ගැන කාගෙත් එක්ක හරි කතා කරන වෙලාවකදී වැදගත් වෙන වචන කීපයක් තියෙනවා. ඉතින් මේ වචන හැම කම්පැනි එකකම වොච් හදන කම්පැනි එකකටම එක සමාන නැහැ. නමුත් සාමාන්‍ය අපේ මේ වර්තමානයේ තියෙන Casio Seiko වගේ ගොඩක් බ්‍රෑන්ඩ් වලදී යූස් වෙන වචන කීපයක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් මම පළවෙනිම ගන්නම් Casio. ඕගොල්ලෝ අහලා ඇති ගොඩක් කට්ටිය සාමාන්‍යයෙන් F91W කියන වොච් එක ගැන කියපුවාම එහෙම නැත්නම් G-Shock එකක් කියපුවාම කාගේ හරි අතේ G-Shock කියලා ලියලා තියෙන වොච් එකක් දැක්ක ගමන් අපි කියන්නේ G-Shock එකක් තිබ්බා. එහෙම නැත්නම් නියම G-Shock එක ලස්සනයි මොකක් හරි ඒ විදිහට තමයි අපි මේව කරන්නේ. නමුත් ඒ G-Shock එක කියන වොච් එක ඒ G-Shock වොච් එක ඒ එක වේරියේෂන් එකක් විතරයි. ඒ කියන්නේ මම හරියටම පැහැදිලි කරන්න මගේ අතේ තියෙනවා G-Shock වොච් එකක්. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති. මේ වොච් එක දැක්කහම ඔයගොල්ලෝ හිතනවා ඇති මේක දැක ගමන් G-Shock එකක්. එච්චරයි. නමුත් මෙතන ඊට වඩා ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මම ඒක පෙන්වන්න කලින් ඔයගොල්ලෝ පෙන්වන්න මේක පිටිපස්සේ තියෙන රෙෆරන්ස් නම්බර් එක DW 5600 EP. නමුත් මෙතන ඇත්තටම මේ වොච් එකේ රෙෆරන්ස් එක තමයි ඔයගොල්ලෝ පේනවා ඇති DW 5600 EP 9JF. මම දැන් යන්න මාතෘකාවට මම මේ වොච් එක ගැන රිවිව් එකක් පස්සේ දෙන්නම්. පස්සේ වීඩියෝ එකකින් කරන්නම්. මම මගේ කරන්න යන මාතෘකාවට යන්නම්. අපි දන්න දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් අපි වොච් එකක් ගැන කතා කරනකොට සමහර කට්ටිය දන්නේ නැති සමහර කට්ටිය නොදන්නව ඇති. ඉතින් හැමෝටම කියලා දෙන්න හිතාන තමයි මේක කරන්නේ. බ්‍රෑන්ඩ් එකක් වශයෙන් ගත්තාම G-Shock කියන වොච් හැදෙන්නේ Casio කියන බ්‍රෑන්ඩ් එකකින්. Casio. ඉතින් ඒක මම හිතන්නේ නොදන්න කවුරුත් නැහැ හැමෝම දන්නවා Casio. ඉතින් මේ Casio කියන watch manufacture කරන කම්පැනි එකෙන් G-Shock කෙලින්ම හැදෙනවද නැහැ. Casio කියන බ්‍රෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් ලයින් එකක්. ඒ කියන්නේ Casio කියන එකේ එක ලයින් එකක් තියෙනවා. සබ් බ්‍රෑන්ඩ් එකක් වගේ එකක් තියෙනවා. අපි ඒකට කියනවා බ්‍රෑන්ඩ් ලයින් කියලා තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. බ්‍රෑන්ඩ් ලයින් එකක්. එහෙම නැත්නම් සබ් බ්‍රෑන්ඩ් කියලා කියන අවස්ථාවලුත් තියෙනවා. බ්‍රෑන්ඩ් ලයින් එකක් තියෙනවා. ඒක තමයි G-Shock. ඔයගොල්ලෝ මම කියන එක තේරෙන්නේ නැති. Casio කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ බ්‍රෑන්ඩ් ලයින් එකක් තියෙනවා. ඒක තමයි G-Shock කියන්නේ. එතකොට G-Shock කියන්නේ වොච් එකක් නෙවෙයි. G-Shock එකක් කියලා අපි පහසුවෙන් කාගේ හරි රිස්ට් එක තියෙනවා දකිනකොට ඒක G-Shock එකක් කියලා කිව්වට ඇත්තනම ඒක අපි කියන්න එපා කියනවා නෙවෙයි. ඒක හඳුන්වන ක්‍රමය මම මේ වචන ටික තමයි මේ කියලා දෙන්න යන්නේ. ඉතින් ඒක බ්‍රෑන්ඩ් ලයින් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් ලයින් එකෙන් පස්සේ මේ G-Shock එක කියන තැනට එන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ඕනෙම කම්පැනි එක එහෙම නැත්නම් Casio එක ආදී උදාහරණයක් ගත්තොත් එහෙම මේ watch manufacture වන හයිරාකි එකක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලක්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කම්පැනි එක හයිරාකි එක වගේ පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලට ඇතුළත් වෙන දේවල් තමයි අපි උදාහරණයක් විදිහට Casio කියන බ්‍රෑන්ඩ් එක ගත්තොත් මේකේ තියෙනවා බ්‍රෑන්ඩ් ලයින් එකක්. මම උදාහරණ පස්සේ කියන්නම්. බ්‍රෑන්ඩ් ලයින් එකට පස්සේ තියෙනවා සීරීස් එකක්. සීරීස් එකට පස්සේ තියෙනවා මොඩල්ස්. මොඩල් එකට පස්සේ තියෙනවා variations. ඕගොල්ලෝ තේරෙනවා ඇති එක සැරේම මේ වොච් එකක් අපිට මේකයි කියලා කියන්න බෑ. මෙන්න මේ විදිහට මේවා කැටගරයිස් වෙලා තමයි එළියට එන්නේ. ඉතින් මීට අමතරව මේ බ්‍රෑන්ඩ් ලයින් එක සීරීස් මොඩල්ස් වේරියේෂන් වලට අමතරව මේ යටින් සමහරවිට සබ් සීරීස් සබ් මොඩල්ස් උනත්
නිෂ්පාදනය වෙනවා. මම මේක උදාහරණකින්ම පෙන්නන්නම්. මම ඉස්සෙල්ලා පෙන්නපු G-Shock එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වොච් එක Casio කියලා ඔයගොල්ලන්ට පේන ඩයල් එකේ තියෙනවා. බ්‍රෑන්ඩ් ලයින් එක තමයි G-Shock. ඒතර මේක සීරීස් එක මොකද්ද? සීරීස් එක ගැන කතා කරොත් ඕගොල්ලෝ දන්නවා G-Shock වල රෙෆරන්ස් එකේ තියෙනවා සාමාන්‍ය ටිකක් දිගයි රෙෆරන්ස් එක. මේ රෙෆරන්ස් එක බලවුවා DW5600EP9JF කියන එකේ මේ 5600 කියන මොඩියුල් එක. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඒක මොඩියුල් එක කියලා අපි කියන්නේ. මේ 5600 කියන්නේ එක සීරීස් එකක්. සමහර ඒවා තියෙනවා මේ 5600න් මේ G-Shock එක විතරක් නෙවෙයි එන්නේ 5600 කියන රෙෆරන්ස් ඒ අංක 4 අඩංගු තව G-Shock නිෂ්පාදනය වෙනවා. ඉතින් එතකොට මේ G-Shock එකේ සීරීස් එක තමයි 5600. ඊට පස්සේ අපි ගත්තොත් මොඩල්ස් කියලා ගත්තොත් එහෙම මේකේ මොඩල් එක මොකක්ද කියලා අහුවොත් කවුරු හරි ඕගොල්ලන්ට පේනවා DW5600EP කියලා තියෙනවා. මේකේ මොඩල් එක තමයි එතකොට DW5600. එතකොට මේ වොච් එකේම ඔයගොල්ලෝ අතේ සමහර දැකලා ඇති රෙඩ් කලර් වොච් එකක් තියෙනවා. ඉතින් රෙඩ් කලර් වොච් එකක් කියන්නේ මේ කේස් එක රෙඩ් කලර් වලින් ගහලා තියෙනවා. එතකොට මේ වොච් එක ඔයගොල්ලන්ට පේනවා කොළ පාටයි. එතකොට මේ වොච් එකේ DW5600 කියලා ඇවිල්ලා වේරියේෂන් එක විදිහට එන්නේ EP1JF. මම ඉතාමත් කියන්නේ කෙටියෙන් මේක කිව්වේ මෙතන පාටට වඩා තව ගොඩක් දේවල් මම හිතන්නේ ඇතුළත් වෙනවා. මම හැම දෙයක් ගැනම මම දන්නෙත් නෑ. මම දන්න ටික තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ වගේ එක එක ඇතුළත් වෙලා අඩු කෙටියෙන්ම කිව්වොත් මේ ස්ට්‍රැප් එකේ පවා සමහර තැන් වෙනස් වෙලා තමයි මේ වේරියේෂන්ස් එළියට එන්නේ. ඉතින් මේ මම කිව්වේ සාමාන්‍ය පොඩි උදාහරණයක් විතරයි. සාමාන්‍ය ඔයගොල්ලන්ට නිකන් තේරුම් ගන්න. ඉතින් මම තව පොඩි එක උදාහරණයකට යන්නම්. අපි හැමෝම දන්න famous watch එක F91W. ඉතින් F91W watch එක ගැන කතා කරොත් කම්පැනි එක Casio. ඒතර බ්‍රෑන්ඩ් ලයින් එක මොකද්ද? බ්‍රෑන්ඩ් ලයින් එක ගැන කතා කරොත් එහෙම බ්‍රෑන්ඩ් ලයින් එක තමයි Casio Collection. ඒකට නමක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බොක්ස් එක. මේකේ එන ඔරිජිනල් බොක්ස් එකේ තියෙනවා Casio Collection කියලා. ඔයගොල්ලෝ පේන ඇති Casio Collection. ඉතින් ඒක තමයි බ්‍රෑන්ඩ් ලයින් එක. ඊට පස්සේ අපි කතා කරොත් ඊළඟට එන්නේ සීරීස් එක. මේ Casio Collection සීරීස් එක නෝ වින්ටේජ් කියලා එකක්. ඒක බොක්ස් එකේ ගහලා නැහැ. නමුත් ගොඩක් දැන්වල ෂොප් වල එහෙම ඒක පෙන්නනවා. සීරීස් එක තමයි වින්ටේජ්. ඊට පස්සේ අපි කතා කරමු මොඩල් එක ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේකේ මොඩල් එක F91W. F91W කියලා තියෙනවා. මොඩල් එක තමයි F91W. වේරියේෂන් එක කතා කරොත් මේ වගේම වොච් ඔයගොල්ලෝ දැකලා ඇති රෝස පාට, රත්තරන් පාට, රතු පාට, නිල් පාට මම දැන් ලෝකේ හැම පාටක්ම වගේ තියෙනවා. ඉතින් වේරියේෂන් එක ගත්තොත් එහෙම මේ වොච් එකේ ඔයගොල්ලෝ බොක්ස් එකේ පිටිපස්සෙම පෙන්නන්න F91W 1JH එක තමයි වේරියේෂන් එක. F91W 1JH. ඉතින් මම ඔයගොල්ලන්ට උදාහරණ දෙකකින් පෙන්නවුවා මොනවද මේ සාමාන්‍යයෙන් අපි වොච් එකක් ගැන කතා කරනකොට බ්‍රෑන්ඩ් ලයින් එක සීරීස් එක මොඩල් එක වේරියේෂන් එක අපි දැනගෙන ඉන්න ඕනේ. මම සාමාන්‍යයෙන් වීඩියෝස් මේක කරන විනාඩි 10යි. මම තව පොඩි වීඩියෝ එකක් Casio වගේම Seiko බ්‍රෑන්ඩ් එකේ මගේ ළඟ තියෙන වොච් එකක් ගැන කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්.